සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන ලේසියෙන්ම සිංහල ජෙනරේට් කරන්න පුළුවන් විදිහේ අලුත් වැඩක් ගැන. ඉතින් මේක ඔයාලට 100% නොමිලේ ඔයාලටම කරගන්න පුළුවන් විදිහේ වැඩක්. ඉතින් මම මේ කොහොමද කරන්න කියලා පෙන්වන්න කලින් මේකෙන් මොනවද කරන්න පුළුවන් කියන එක මම ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මේකෙන් බලන්න දැන් මේ ටෙක්ස්ට් එක ඔයාලට පේනවා ඇති මම සිංහලෙන් ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා. මේකෙන් මම ඔයාට පේනවා මෙතන ඉමෝෂන්ස් අපිට ඇඩ් කරන්න පුළුවන්. happy, sad, angry, relax, excited, natural ඒ විදිහට අපිට ඉමෝෂන්ස් ඇඩ් කරන්න පුළුවන්. අපිට ඉමෝෂන් එකට අනුව ඊළඟට අපිට පුළුවන් මෙතන voice type එක සිලෙක්ට් කරන්න. ඔයාලට පේනවා මෙතන female, male, ඊට පස්සේ මෙතන තියෙනවා male young adult, ඊට පස්සේ female young adult, ඊට පස්සේ male, female, නැත්නම් female old, female child කෙනෙක් මෙන්න මේ විදිහේ කැමති voice type එකකින් ඔයාලට මේක ජෙනරේට් කරගන්න පුළුවන්. මම ඔයාලට පුංචි සාම්පල් එකක් පෙන්නන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේකෙන් මොන වගේ වැඩක් කරගන්න පුළුවන්ද කියලා. අපි හැමෝම ස්වභාව ධර්මයට අවනත වෙමු. එවිට ස්වභාව ධර්මය අපිව රැකීවි. ඉතින් ඒ ඔයා දැක්කේ හැපි මොඩ් එකෙන්. හරි. ඉතින් අපි මේකම දාලා බලමු ටිකක් සෑඩ් විදිහට මේක ජෙනරේට් කරලා. ඉතින් තප්පර 2-3ක් ඇද්දි මේ විදිහට අපේ ජෙනරේට් කරපු එක සක්සස් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් බලමු අපි මේක ප්ලේ කරලා. අපි හැමෝම ස්වභාව ධර්මයට අවනත වෙමු. එවිට ස්වභාව ධර්මය අපිව රැකීවි. දැක්ක නේද? බලන්න සෑඩ් මොඩ් එකෙන් තමයි ඉමෝෂන් එක මෙතන ඇප්ලයි වෙලා තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර ඇකියුරේට්ද කියලා. මේ වගේ දැන් ඔන්න ඉස්සර වගේ අපිට සිංහල ජෙනරේට් කරන්න දැන් අමාරු නෑ. අපිට ලේසියෙන්ම අපිට ඕන ටෙස්ට් එකක් ඕන වොයිස් ඕවර් එකක් අපිට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ලේසියෙන්ම සිංහලෙන් ජෙනරේට් කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ වගේ ඇප්ලිකේෂන් එකක් හදාගන්නේ. මේක හරිම ලේසි. මේක සම්පූර්ණයෙන්ම AI පාවිච්චි කරලා නොමිලේම ඔයාලට හදාගන්න පුළුවන්. සහ මේ වගේ වීඩියෝස් වලට ඔයා කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒක channel එක subscribe කරොත් ඔයාලට පුළුවන් මේ වගේ tech දේවල් අලුත් දේවල් ඉගෙනගෙන ඔයාගේ ජීවිතයටත් apply කරගෙන ඔයාගේ productivity එක වැඩි කරගන්න. ඉතින් ඒ කාරණාව මතක් කරන ගමන් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔයාලට කවදාද හිතිලා තියෙනවද ChatGPT වගේ නැත්නම් Gemini වගේ ඔයාගේ මේ AI tool එකක් හදාගන්න? හැබැයි ඔයාලට ලොකු කෝඩින් දැනුමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තටම. Google සමාගම ඔයාලට විසඳුමක් දීලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ Google AI Studio එක ගැන. ඉතින් මම අර කලින් පෙන්නපු ඇප්ලිකේෂන් එක හදාගන්න අපි පාවිච්චි කරන්නේත් මෙන්න මේ Google AI Studio එක. ඉතින් මේක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා ගිහිල්ලා ඔයාගේ බ්‍රවුසර් එකකින් ගිහිල්ලා ඔයාලට සර්ච් කරන්න පුළුවන් Google AI Studio කියලා. මෙන්න මේ විදිහට Google AI Studio කියලා සර්ච් කරාම ඔයාලට මෙන්න මේ විදිහට සර්ච් රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ Google AI Studio කියන එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ තමයි Google AI Studio එක. ඉතින් මේ Google AI Studio එක ගැන ගත්තාම මම ඔයාලට මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. සරලවම කිව්වොත් Google AI Studio කියන්නේ Google ලගේ පවර්ෆුල්ම AI මොඩල් එකක් වන Gemini එක්ක වැඩ කරන්න අපිට හදලා දීලා තියෙන ප්ලේග්‍රවුන්ඩ් එකක් වගේ තැනක්. එහෙම නැත්නම් අපි මේකට පරීක්ෂණාගාරයක් කිව්වත් වැරදි නෑ. හරි. ඉතින් ඩිවෙලොපර් කෙනෙක් වුණාම නැත්නම් සාමාන්‍ය කෙනෙක් වුණත් අපිට පුළුවන් අපි හිතේ තියෙන අයිඩියා එකක් ඇත්තටම වැඩ කරනවද කියලා මෙතනදී ටෙස්ට් කරලා බලන්න. ඉතින් මේකේ විශේෂත්වයන් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් Google ලගේ අලුත්ම මෙන්න මේ විදිහට Gemini 1.5 Pro වගේ මොඩල් නොමිලේ පාවිච්චි කරන්න. හරි. ඉතින් දෙවෙනි එක තමයි prompt engineering. ඒ කියන්නේ ඔයාට ඕනේ විදිහට මේ AI එක පුහුණු කරන්න පුළුවන් chat එකක් මාර්ගයෙන්ම මේ අවශ්‍ය දේවල් ඔයාට communicate කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනිට වැදගත්ම දේ තමයි ඔයා හදන app එකට අවශ්‍ය කරන API key එකක්. ඉතින් ඒ මොකද්ද කියන එක ඔයාලට ඉස්සරහට තේරෙනවා. ඉතින් මෙන්න මේවා generate කරගන්නෙත් නැත්නම් මේවා create කරගන්නෙත් මෙන්න මේ Google AI Studio එකෙන්ම තමයි. හරි. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා අර මම කලින් කිව්ව පළවෙනි පොයින්ට් එක තමයි Gemini. දැන් මෙතන ගත්තොත් එහෙම අපිට Gemini Flash මෙන්න මෙතන default එක මේ වන්නේ Gemini Flash Pro මෙන්න මේ හැම එකක්ම experimental version විදිහට අපිට මේවා එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්. කියන්නේ අපිට try out කරලා බලන්න පුළුවන් මොන වගේ outcome එකක්ද මේකෙන් එන්නේ කියන එක. ඉතින් ඕන idea එකක් මෙතන
ටයිප් කරලා ප්‍රොම්ප්ට් එකක් විදිහට දීලා ඒක ජෙනරේට් කරලා try out කරලා බලන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට වීඩියෝ එකේ පෙන්නනවා අපිට සිංහල ටෙක්ස්ට් නැත්නම් සිංහල වොයිස් ඕවර්ස් ජෙනරේට් කරගන්න පුළුවන් විදිහේ ඇප්ලිකේෂන් එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඒක මෙන්න මේ වීඩියෝ එකේදී try කරලා බලමු. සහ තවත් ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහ වීඩියෝස් වලදී පෙන්නන්නම් කොහොමද අපි මේකෙන් රියල් ඇප්ලිකේෂන් එකක් හදාගන්න. නිසා මේකේ සපෝට් එක උඩරිම අරගෙන අපිට අවශ්‍ය කරන ඕන විදිහේ software product එකක් කොහොමද අපි හදාගන්නේ නැත්නම් AI solution එකක් කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් අදට අපි මෙන්න මේ අපි අර කලින් demo එකේ පෙන්නපු එක try out කරලා බලමු. හරි. දැන් අපි අපේ වැඩේට යමු. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට පුළුවන් Google AI Studio එකට ආවම මෙතන start කියලා එකක් තියෙනවා. ඉතින් මේ start කියන එකට ආවට පස්සේ මෙතන ඔයාලට පේනවා chat box එක. හරි. ඉතින් මෙතන පුළුවන් අපිට අපේ model එක select කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන මම කලින් පෙන්නුවා වගේ අපිට Gemini versions ටික බලා ගන්න පුළුවන් සහ අපිට කිසිම අයිඩියා ගන්න නැත්නම් මෙන්න මෙතන I am pretty lucky කියන එක ක්ලික් කරලා මොකක් හරි එකක් ජෙනරේට් කරගන්න. මොකක් හරි එකක්. එයාට හිතන විදිහට මොකක් හරි අයිඩියා එකක් එයා දෙනවා. හරි. ඉතින් මේක මම දැනට අයින් කරගෙන ඊට පස්සේ අපිට පේනවා මේ supercharge your app with AI කියලා. ඉතින් මෙතනත් අයිඩියාස් කීපයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේවා ඕනනම් ඔයාලට try out කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ තවත් මේ විදිහට samples කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන browse the app gallery කියන එක ක්ලික් කරොත් එහෙම මේ වගේ ඇප්ලිකේෂන් හදාගන්න අයිඩියාස් ඕන තරම් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපේ තියෙන අපිට දැනට අයිඩියා එකක් තියෙන නිසා මම මේ විදිහට ඇවිල්ලා හෝම් එකේ මම මෙතන build AI app කියන එක ක්ලික් කරලා ඊළඟට මම මගේ prompt එක මෙතන ඇඩ් කරනවා. හරි. ඉතින් මේකද දැන් මම දන්නවා දැන් ඔයාලට කිව්වනේ අපි මෙතන සිංහල voice generate කරන්න යන කියලා. ඉතින් මේකට තියෙනවා interface එකක් Google ලගේ text to speech කියලා interface එකක් තියෙනවා. අපි ඒකට TTS කියලා කියනවා. ඉතින් අපිට එන්නේ ඒ library එක තමයි මේකට ඕනේ වෙන්නේ. ඉතින් ඒක ඔයා දැනගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි. මම නිකන් ඔයාලත් එක්ක share කරගත්ත එක. නමුත් මේක අපි prompt එක දුන්නාම මේ ඔක්කොම මෙයා automatically identify කරගන්නවා. ඉතින් මම මුලින්ම එයාට මෙන්න මේ විදිහට prompt එකක් දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. Act as an expert full stack web designer. නැත්නම් web developer. I need you to create functional single page web application for voice generator based on following specifications. කියලා මම මේ විදිහට දෙනවා. හරි. ඊට පස්සේ මම මේ විදිහට මගේ prompt එක මම add කරගන්නම්. right. මම මේ prompt එක ඔයාලත් එක්ක share කරගන්නවා. මෙන්න මේ විදිහට මම මගේ සම්පූර්ණ prompt එක මම මෙතන මේ විදිහට මේ chat box එකට මම දෙනවා. හරි. WhatsApp channel එකේ මම මේ prompt එක ඔයාලත් එක්ක share කරනවා. ඉතින් මේ prompt එක ඔයාලට WhatsApp channel එක follow කරොත් මේ prompt එක ඔයාලට WhatsApp channel එකේදී බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මම මේක පල්ලා comment section එකේ ඉතින් මේ prompt එක මම මේ විදිහට add කරගන්නවා. ඊට පස්සේ මම මෙතන build කියන එක මම enter කරනවා. නැත්නම් click කරනවා. ඉතින් ඔයාලට පේනවා මේක build කරපු ගමන් අපේ app එක මෙන්න මේ AI Studio එකේ හැදෙන්න පටන් ගන්න. මෙන්න මෙතන ඔයාලට පහළ පේනවා ඇති. මෙන්න මේ විදිහට ඔන්න අපේ application එකේ එකින් එක file එකෙන් file එක code එකකින් code එක මෙන්න මේ විදිහට automatically build වෙනවා. ඔන්න ඔයාලට පේනවා ඇති ඔන්න අපේ application එක මෙයා සම්පූර්ණයෙන් build කරලා ඉවරයි මේ විදිහට. බලන්න කොච්චර ලේසිද කියලා. හරි. ඊට පස්සේ මම මෙතන අපි එක sample එක try කරලා බලමු. මම මෙතන natural දීලා female old දීලා මම මෙතන ඊට පස්සේ generate audio කියන එක click කරගන්නවා. අපි හැමෝම ස්වභාව ධර්මයට අවනත වෙමු. එවිට ස්වභාව ධර්මය අපිව රකීවි. අපි හැමෝම ස්වභාව ධර්මයට අවනත වෙමු. එවිට ස්වභාව ධර්මය අපිව දැක්ක නේද? මම මෙතන natural voice out එකක් තමයි දුන්නේ. අපි ඕනම් තව එකක් try කරලා බලමු. ඉතින් මම මේ විදිහට text එකක් දීලා අපි මේක දාලා බලමු happy කියන emotion එක දීලා අපි try කරලා බලමු female young කියන එක. මෙහෙම තමයි ලෙසියෙන්ම සිංහල කතා කරන්නේ. දැක්ක නේද සිංහල කොච්චර accurate ද කියලා. ඉතින් බලන්න හරිම ලේසි අපිට මේ වගේ ලේසින්ම මේවා එකක් හදා ගන්න පුළුවන්. දැන් ඔන්න අපේ application එක අපි build කරගෙන ඉවරයි. මේක ඇත්තටම අපිට ටිකක් Google AI Studio එකේ පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේක අපේ local environment එක run කරන්න නැත්නම් අපේ මොකක් හරි host එකකට මේක host කරගෙන
වෙබ් ඇප්ලිකේෂන් එකක් විදිහට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට මෙන්න මේ source code එක අපිට ඕන වෙනවා. ඉතින් ඔයාට ඒක ගන්න පුළුවන් මෙතන මෙන්න මේ විදිහට code කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට code එක බලා ගන්න පුළුවන්. ඉතින් මට මේ වැඩේ ලේසි කරගන්න ඕන නිසා මම මේක පොඩ්ඩක් කස්ටමයිස් කරගෙන API key එක through run වෙන විදිහට මම මේක හදාගෙන තියෙනවා. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් මුලින්ම source code එක download කරගන්න. ඔයාට මෙහෙම තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක යම්කිසි කාල සීමාවකට විතරයි. නමුත් ඔයාලා permanently පාවිච්චි කරන්න ඕන නම් මේක ඔයාට මෙතනින් වෙන තැනකට ගන්නම වෙනවා. එක්ක local environment එකට නැත්නම් ඔයාගේ machine එකේ තියාගෙන පාවිච්චි කරන්න, නැත්නම් server එක host කරන්න. ඉතින් මම මේක දැනට මගේ local environment මගේ computer එක ඇතුලේ තියාගෙන පාවිච්චි කරන්න ඕන නිසා මම මේක මෙතනින් මේ විදිහට download කරගෙන මට ඕන කරන විදිහට මම පොඩ්ඩක් customize කරගෙන ඉන්නවා. මෙතින් ඇත්තට මම download කරගත්ත file එක, right? මෙතින් මම download කරගත්ත file එක ඊට පස්සේ ඒක එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ මේ විදිහට මගේ ෆයිල් සෙට් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ ෆයිල් සෙට් එක මේ විදිහට VS Code එකෙන් ඕපන් කරගත්තාම මගේ TypeScript ෆයිල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේක රන් කරගන්න හරිම ලේසියි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා ටර්මිනල් එක ඔන් කරගෙන මෙන්න මේ කමාන්ඩ් එක රන් කරන්න. npm run dev. මම අපව පෙන්නන්න. මෙන්න මේ විදිහට npm run dev කියන ටයිප් කරාම මෙන්න මේ විදිහට අපේ ප්‍රොජෙක්ට් එක local host එකේ run වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට වාගේ ප්‍රොජෙක්ට් එක වාට local environment එකේ ලේසියෙන්ම access කිරීමේ හැකියාව හම්බ වෙනවා. එතකොට හැබැයි මේක local එකේ run කරද්දී අනිවාර්යෙන් ඔයාට API key එකක් ඕනේ වෙනවා. ඉතින් API key එක generate කරගන්නත් හරිම ලේසි. ඉතින් ඔයාට මේක generate කරගන්න අමාරු නම් මේක ඔයාට වැඩ කරේ නැත්නම් ඔයාට පුළුවන් මගේ මෙන්න මේ කෝඩ් එක අරන් ඔයාගේ local environment එකේ run කරගෙන මේ වැඩ ටික මේ විදිහටම කරන්න. ඉතින් ඔයාට මේ කෝඩ් එක ඕන නම් කමෙන්ට් එකක් දාන්න පහලින්. මම ඔයාට නැත්නම් ඔයාට පුළුවන් TikTok එකෙන් ඇවිල්ලා TikTok එකෙන් නම් ඔයා මේක බලන්නේ මට direct message එකක් එවන්න. මම ඔයාට අනිවාර්යෙන් මේකේ source code එක download කරගන්න පුළුවන්. ඉතින් link එක මම එවනවා. ඒ විදිහට ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඉතින් මේක source code එක download කරගත්තට පස්සේ ඔයාලට මේක මොකක් හරි code editor එකකින් open කරගෙන මෙන්න මෙතන ඔයාලට බලා ගන්න හම්බ වෙනවා. මම ඔයාලට පෙන්නන්න මෙතන .env.local කියලා තියෙන. මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා Gemini API key කියලා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ Gemini API key කියන එක ඔයාලා replace කරගන්න වෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපෝ යන්න Google AI Studio එකට. ඊට පස්සේ මේකේ start position එකට ගිහිල්ලා අපෝ Google AI Studio එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා පහළ මේ පේන්නේ get API key කියලා මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන්නේ get API key. මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තාම ඔයාලට පේනවා ඔයාගේ තියෙන API set එක. ඉතින් ඔයාලට දැනටම API ගන්න නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේ උඩ තියෙන create API key කියලා මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගෙන ඔයාගේ ප්‍රොජෙක්ට් එකට නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එකට මොකක් හරි නමක් දෙන්න. මම මෙතන sample කියලා දැනට දෙනවා. sample කියලා නමක් දීලා හරි. මෙන්න මෙතන මගේ ප්‍රොජෙක්ට් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාගේ ප්‍රොජෙක්ට් එක මෙතන select කරගන්න. ඒක select කරගෙන මෙතන create key කියන එක දුන්නාම මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔයාලට API key එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ API key එක හදාගත්තට පස්සේ මෙන්න මෙතන API key මෙන්න මෙතන key කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන API key කියලා එකක් බලා ගන්න හම්බ වෙනවා. මෙන්න මේක copy කරගන්න. මෙන්න මේ icon එක ක්ලික් කරාම auto copy වෙනවා. ඊට පස්සේ ආපහු වාගේ code එකට ගිහිල්ලා මෙන්න මෙතන .env local කියන එකේ මෙන්න මෙතන paste කරගන්න. ඒ copy කරගත්ත key එක. ඒතකොට ඔයාලට මෙන්න මේ විදිහට copy වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක save කරගන්න. save කරගත්තට පස්සේ ඔයාගේ application එකේ ඕනම වැඩක් ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලට ඕනම text එකක් සිංහලෙන් voice කරගන්න පුළුවන්. ඔයා text to speech විදියට output එක බලා ගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකෙන් වැඩ කරන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මේකවත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් ඔයාලට මොකක් හරි මේක challenge එකක් තියෙනවා නම් සහ මේ source code එක ඕන නම් අනිවාර්යෙන් TikTok එකෙන් බලනවා නම් මේක direct message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට මේ source code එක share කරනවා. මේක download කරන්න පුළුවන්. ඉතින් link එකත් මම ඔයාලට දෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් ওই ටික තමයි මට ඔයාලත් එක්ක share කරන්න ඕනේ. ඉතින් ටිකටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහින් මම ඔයාලට තව වීඩියෝස් අරන් එන්නම් කොහොමද මේකෙන් ඔයාලගේ ඔළුවේ තියෙන අදහස ඔයාලගේ මොකක් හරි අදහසක් ඇප්ලිකේෂන් එකක් බවට පත් කරන්නේ කොහොමද මේ AI Studio පාවිච්චි කරලා කිසිම කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔයාලා දැක්ක මේ වීඩියෝ එකේදී.
ඉතින් කිසිම කෝඩින් දැනුමක් නැතුව ලේසියෙන්ම ඕනම ඇප්ලිකේෂන් එකක් හදාගන්න, AI powered ඇප්ලිකේෂන් එකක් හදාගන්න මෙන්න මේ Google AI Studio කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් එක්ක හිටියට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.